හායි ගයිස් කොහොමද ඔයාලට ඉස්සෙල්ලාම ඔයාලා හැමෝටම සුබ පොසොන් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි හිතාගෙන ඉන්නේ නෙල්ලිගල විහාරයට යන්න. ඒ නිසා සුදු ඇඳුමක් මම ඇඳගත්තා. ඊට පස්සේ අපි තේ එකක් බොමු. අපිට ඉස්සෙල්ලාම අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. පිළිමතලාවේ ටවුන් එකේ සෑහෙන සෙනගක් තිබ්බ මේ එළවලු දන්සලට. ඒ ගැන හරියට නම් දන්නේ නෑ ළමයි. ඒ වුණාට එතන එළවලු ගොඩක් මේ තිබුණා. ඊට පස්සේ අපිට ආයෙත් අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. ඊළඟට අපිට විලිමල් දන්සලක් හම්බුණා. ආයෙත් අයිස්ක්‍රීම්. මේ අපි ඉන්නේ බත් දන්සලක. ඒ බත් දන්සල ඉවර වෙලා කන්න අයිස්ක්‍රීමුත් දුන්නා. තව කෙසෙල් කෑන් එල්ලලත් තිබුණා. මේ දන්සලේ දුන්න බත් එකේ එළවලු බත්, පරිප්පු, සෝයා, පපඩම්, පිපිඤ්ඤා පෙති, චිලි පේස්ට් එකක් තිබුණා. ඒ වගේම හරිම රසයි. කන්න ගොඩකට වගේ ඉඩක් තිබුණා. ඊළඟට අපි නෙල්ලිගල පුදබිමට ගියේ. පොය දවස නිසා ටිකක් පොලිම තිබුණා. අපි ටිකක් පොලිමේ ඉඳලා විහාරය ඇතුළට ගියා. මවා උපිරුල් හදින් මනසින් සොයා ආවෙමි දකින විසින් මවා උපිරුල් හදින් මනසින් සොයා නෙල්ලිගල ඉඳලා පහළට එද්දි වැස්ස පටන් ගත්තා. නෙල්ලිගල ඉඳලා පහළට ටිකක් දුර එද්දි ගාලික් බන් සමග සුප් දන්සලක් තිබුණා. ඊළඟට අපිට වෙලිමල් එක්ක බිස්කට් හකුරු හම්බුණා. අපිට ඒ එන ගමන් කවුරුත් නැති බත් දන්සලක් හම්බුණා ගමක් ඇතුළට වෙන්න. අපි එතනින් බත් කාලා ඒ අයටත් ස්තුති කරලා නැවත ගෙදර එන්න පිටත් වුණා. ලස්සන තැනක තමයි බත් දන්සල තිබුණේ. මං වෙසක් පොය දවසට වෙසක් කූඩු බලන්නයි තොරන් බලන්නයි ආසාවෙන් හිටියේ. ඒ වුණාට වෙසක් එකේ යන්න බැරි වුණා. පොසොන් එකට නම් තොරණුයි වෙසක් කූඩුයි හොඳට බැලුවා. මේ තොරණ තිබුණේ කඩු ගන්නාවේ. මේ ලස්සන කැරකෙන කූඩුව හම්බුනේ කඩු ගන්නාවයි පිළිමතලාවයි අතරදී. එහෙනම් ළමයි අදට මගේ පොසොන් බ්ලොග් එක ඉවරයි. ඔයාලත් පොසොන් දවස ගත කරේ කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. Udun Vagina, Adun Vagina.